ඉතින් අපි මේ නැකත් සකස් කර ගැනීම පෙර කාලේ අපි රජවාසල හරහා මේක කරාට දැනට අපිට තියෙනවා රාජ්‍ය නැකත් කමිටුව, ඊට අදාළ ආයතන තියෙනවා, ඊට අදාළ අමාත්‍යාංශ තියෙනවා. ඔවුන් විසින් අපිට හදලා දෙන නැකත් ටික අපි ජනතාවට ලබා දෙන්න ඕනේ. මේ ජනතාවට ලබා දීමේ කාර්යයත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සෙසු ආයතන වගේම අපි ප්‍රබලව මැදිහත් වෙනවා. අතන මෙවර අපි ජනතාවට විසතෙල් ගෑම සහ අලුත් අවුරුදු නැකත් සීට්ටු අපි ලබා දෙනවා අවුරුදු ආයුර්වේද ලිත කියලා. එතකොට මෙවර විශේෂත්වයක් තියෙනවා අපත් සමග ජාතික ඉතිරිකිරීමේ බැංකුව මේ සඳහා අනුග්‍රහක දායකත්වයෙන් අත්වල් බැඳගත්තා. අපි ඔවුන් සමග එකතු වෙලා මේ නිවැරදි නැකත් ජනතාව වෙත ලබා දෙන්න අපේ වෛද්‍ය වෘත්තිකයෝ, ඒ වගේම සියලුම ලංකාවේ තියෙන විහාරස්ථානවලට, කෝවිල් වලට සහ මං හිතන්නේ ඒ අදාළ ආයතනයේ ගනුදෙනුවන් කරුවන්ට මේක ලබා දීලා මෙන්න මේ විදිහට තමයි අපි අපේ කටයුතු ටික හරියාකාරයෙන් කරගත යුත්තේ කියන ඒ නිවැරදි පණිවිඩය අපි ජනතාව වෙත sannivedanaya කරනවා. ඉතින් අපි විශේෂයෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුව විශේෂ ස්තුතියක් කරන්න ඕන ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මෙවර අපත් සමග එකතු වෙලා ඉතා විධිමත් ලෙස මේක ජනතාවට sannivedanaya කරන්න එකතු වීම ගැන මම හිතන ඔබ සියලු දෙනාටම හොඳ අවස්ථාවක්. නිවැරදි නැකත් සීට්ටුව අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක භාවිතා කරලා තමන්ගේ පවුලේ තියෙන සිරිත් විරිත් ටික ඒ ආකාරයෙන් අනුගමනය කරලා නිරෝගී ජීවිතයකට යන්න ඉඩකඩ අවස්ථාව සලසා ගන්න ඉතා හොඳට අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා.